අද මම කතා කරන්න යන්නේ AI වලින් කොහොමද ඔයාගේ මූණ දාලා සිංහල වීඩියෝවක් හදන්නේ කියලා. Wow. හරිම ලස්සනයි මයි. අද අපේ අස්වැන්න නෙලන දවස. මහන්සියට ප්‍රතිඵල ලදෙනවා දකිද්දී හිතට ලොකු සතුටක් දැනෙනවා. අද මම කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එකේදී දැක්ක විදියට කොහොමද AI වීඩියෝ එකක් ඔයාගේ මූණ දාලා සිංහල වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නේ කියලා. ඔයාට මේකට ඇප්ලිකේෂන් තුනක් ඕන වෙනවා. පළවෙනි ඇප්ලිකේෂන් එක කිව්වොත් එimhe Wix කියලා ඇප්ලිකේෂන් එකක්. ඇප්ලිකේෂන් එකත් මේක Google web browser එකක්. තව අපිට Gemini AI අවශ්‍ය වෙනවා. තව අපිට Gemini Flow ඕන වෙනවා. ඔය ඇප්ලිකේෂන් තුනෙන් අපි කොහොමද ෆෝන් එකෙන් වීඩියෝ එකක් හදන්නේ කියලා අපි බලමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Sin pero, sin pero, sin pero, sin හරි ඉතින් ෆෝන් එක අතර ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ Google web browser එකට ඕපන් කරගන්න. Google web browser එක ඕපන් කරගෙන ඉවර වෙලා ඔයගොල්ලෝ ඒක සර්ච් කරගන්න Wix කියලා ස්පෙලිං කියලා WHISK ඒක සර්ච් රිසල්ට් එකේ තියෙන මම ඒක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ එන වෙබ්සයිට් එක ඔයගොල්ලෝ ඕපන් කරගන්න. මම ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකට sign in වෙලා නැත්නම් sign in වෙන්න. ඒ කියන්නේ Google account එක දීලා log වෙන්න. log වුණාට පස්සේ ඔයගලන්ට create some magic කියලා enter tool කියලා තියෙනවා. ඔයගොල්ලෝ enter tool ක්ලික් කරගන්න. enter tool ක්ලික් කරාට පස්සේ add image කියලා තියෙනවා මෙතන පල්ලෙහා. ඔයගොල්ලෝ add image ඔබා ගන්න ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ pencil වගේ ලකුණකුයි ෆොටෝ එක වගේ එකකුයි දිනවා. ඔයගොල්ලන්ට ඔය pencil වගේ ලකුණේ ඔයගොල්ලන්ට කැමති image එකක් generate කරලා උතන දාගන්නත් පුළුවන්. මෙතන image එක ක්ලික් කරලා අර phone and drive එකේ තියෙන image එක දාගන්න පුළුවන්. මම අර phone drive එකේ තියෙන image එකක් දාගන්නවා. මම තෝරගන්නවා මෙන්න මේක. මෙන්න මේ image එක තෝරගත්තට පස්සේ මේක load වෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේක load වෙනකන් ඉන්න ටිකක් වෙලා ඉන්න ඕනේ. ඔක ඒගොල්ලෝ check කරගන්න. checking වල දැන් checking වල කියලා දෙන analytics වෙලා ඉන්නේ. check වෙන ගමන් තියෙන ඉන්න ඒලාවක් ඉන්න ඕනේ. කියලා බලන්න. හරි ඒක ඒගොල්ලෝ රිසල්ට් එකෙන් checking කරගෙන ඉවරලා ඒගොල්ලෝ රිසල්ට් එක හරි කියලා පෙන්නනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මෙතන kids ලාගේ ඒ කියන්නේ පොඩි අයගේ ෆොටෝ එහෙම දැම්මම ඔයගොල්ලන්ට මේක ජෙනරේට් කරන්න දෙයක් නෑ. errors වැටෙනවා. ඒ හින්දා තමයි මේක check කරගන්නේ. ඊට පස්සේ මෙතන පතර ලකුණ ක්ලික් කරලා ඔයගොල්ලෝ back වෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන තියෙන describe your idea or role කියලා. ඔයගොල්ලෝ මෙතන ඔයාගේ idea එක දාන්න. මම දාන්නම් drive car කියලා. driving submitter කියලා දාන්න. submitter දාලා මම මෙතන ඊතාලේ ලකුණ ක්ලික් කරනවා. ඔයාලට මෙතන රේෂියෝ එක දෙන්න පුළුවන්. සාමාන්‍ය 16/9 9/16 හරි 1/1 හරි දෙන්න පුළුවන්. ඔයාලට රේෂියෝ එක චේන්ජ් කරගන්න පුළුවන් ওই විදිහට. අපි ඉතින් ටිකක් කරලා බලන්න ඉන්නේ මේක ඒකට ජෙනරේට් කරලා ඉවර දෙනවා. ඔයාලට මෙතන 3D background ඕන background එකක් දෙන්න පුළුවන්. ඔයාලට නැත්නම් මේ කැරට් එකෙන් ඔයගොල්ලෝ ගස් නගිනවා හරි ඕන විදිහකට හදා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මම අර මුල් වීඩියෝ ටික දාලා තිබ්බේ. ඒ හදන හැටි තමයි දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. අපි එන වීඩියෝ එක ජෙනරේට් වුණාට පස්සේ සෙට් වෙනවා. හරි ඉතින් අපේ රිසල්ට් එක මේ විදිහට ආවිල්ලා තියෙනවා. අපිට කාර් ඩ්‍රයිවිං ඒ රිසල්ට් ආවිල්ලා තියෙනවා. දෙයක් තියෙනවා. මම රිසල්ට් එකෙන් පළවෙනි එක ඩවුන්ලෝඩ් කරගන්න. මේ අපිට උඩ කෙළවරේ බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් අයිකන් එකක් තියෙනවා. පල්ලේ අපිට ඩිලීට් කරන්න ඕන ඩිලීට් තියෙනවා. රයිට් හරි ලින්ක් ඒ කියන්නේ ඕන විදිහට අපිට මේක හොඳයි නම් අපිට ලයික් කරන්න පුළුවන්. මෙතන ඩවුන්ලෝඩ් දීලා ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මේකෙන් වෙබ්සයිට් එකෙන් මෙතන උඩ කතර ක්ලික් කරලා අයින් වෙනවා. මම මෙතන සර්ච් කරගන්න Gemini AI කියලා. Gemini AI කියලා රිසල්ට් එක ආවිල්ලා තියෙනවා. මම මේ වෙබ්සයිට් එක ඕපන් කරගන්නවා. ඉංග්‍රීසියෙන් මම මෙතන දාගන්න දන් ලකුණ ක්ලික් කරගන්නවා මුලින්. upload file කියලා තියෙනවා. මම upload file දාගන්න. ඊට පස්සේ අර download කරගත්ත image එක මම මෙතන place කරනවා. මම මේක දාලා තින්නේ
දාලා තියෙන්නේ මේ විදිහට මේ desktop site විදිහට desktop site විදිහට තමයි දාලා තියෙන්නේ. උඩ ගන්න දෙදාම වෙන doom වෙනවා. මම දානවා මේකට මට මේක Google Veo 3 එකට හරියන විදිහට prompt එකක් හදලා දෙන්න. දෙවස විතරක් සිංහල කියන්න. ඊට පස්සේ මම මෙතන ඊතලයේ ක්ලික් කරනවා. ඊට පස්සේ බලමු අපි රිසල්ට් එක මොනවද කියලා. හරි. කරුණාකර මේ පින්තර පදම් කරන වීඩියෝ එක සාදන්න. අර බලමු අපි. අපිට prompt එක හදලා තියෙනවා. අපි සිංහලෙන් ඉල්ලමු. අත අපිට තේරෙන්නේ නැහැ. ඒ වීඩියෝ එක ඉංග්‍රීසියෙන් looking differently recently අපිට මේගොල්ලෝ ගානට දීලා තියෙන ඕනේ ඉන්න වෙන විදිය අපි දෙවසක් අපිට වෙනස් කරන්න ඕනේ. මෙතන දෙවස දාමු. දෙවස වෙනස් කරන්න කියලා දීලා මම එන්ටර් දෙනවා. හරි ඉතින් මේක මම දැන් කොපි කරගන්න මේ ආපු දෙබස කොපි කරගන්න. ඕගලන්ට ඒ වගේ එනවා. ඕගොල්ලෝ කැමති ෆොටෝ එකක් දාලා මේකට හදන්න කියලා ෆොටෝ එක දාගන්න ඕනේ මුලින්. දැම්මට පස්සේ ඕගොල්ලන්ට මේ ෆොටෝ එකට අදාළ වෙනවා. දැන් කාර් ඩ්‍රයිවිං එකක් කියලා තියෙන්නේ. මම මේක කොපි කරගන්නවා. කොපි කරගන්නවා. ඊවසේ කොපි දිලිවෙලා මම යනවා Gemini Pro එකට. FLOW කියලා ගහපුවම flow වෙනවා. ඊට පස්සේ මම මේ Gemini Pro app එක open කරගන්නවා. open කරගෙන ඉන්න ඕගොල්ලෝ මේකට sign in වෙලා නැත්නම් අලුතෙන් sign in වෙන්න. sign in වෙලා තිබ්බත් ඕගොල්ලෝ වීඩියෝ හදලා දිනා නම් අලුත් account එකකින් sign in වුණාට ආඩ වීඩියෝ 5ක් විතර වට හදා ගන්න පුළුවන් free. අපිට මේක ෆ්‍රී පාවිච්චි කරන්න හම්බෙන්නේ නැහැ මේක. මේක අපිට ක්‍රෙඩිට්ස් වගේ ඒ කියන්නේ ක්‍රෙඩිට් විදියට අපිට සල්ලි ගෙවලා තමයි පාවිච්චි කරන්න පුළුවන්. ක්‍රෙඩිට් 100ක් විතර ගන්න පුළුවන් ඔය වගේ. අපිට මුලින් ක්‍රෙඩිට් 100ක් වගේ හම්බ වෙනවා. ඒ විදිහට අපිට හදා ගන්න පුළුවන්. අපි මුලින් ඊට පස්සේ ලොග් වෙලා නැත්නම් ලොග් වෙන්න sign in වෙලා ඊට පස්සේ new project දීලා new project දෙන්න ආයි new project දෙන්න. ඊට පස්සේ මෙතන තියෙන text to video කියලා ඔයා මේක frames to video දාගන්න. ඊට පස්සේ මෙතන දන්න ලකුණ ක්ලික් කරලා upload දබා ගන්න. ඊට පස්සේ අපි download කරගන්න car pitch එක done දෙනවා. මම done දෙනවා. ඊට පස්සේ මෙතන landspread portrait කියලා ඉල්ලනවා. අපි දාමු landspread කියලා. ඒ කියන්නේ 16 බන්නයි. ඊට පස්සේ අපි අර prompt එක මෙතන paste කරගමු. ඊට පස්සේ ඒකේ උඩ ටික කපන්න ඕන ටික මම කපා ගන්නවා. යැපෙන්න ඕන ටික මම කපනවා. ඊට පස්සේ මෙතන තියෙන ඊතල ලකුණ ක්ලික් කරලා අර අප්ලෝඩ් දෙන්න පුළුවන්. 16:9 දීලා තියෙන හින්දා ඕනට ඕන මෙතන 1x ක්ලික් කරලා අර 16:9 ද portrait කියලා එතන වෙනස් කරන්න මුලින් ආපු විදිහට වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන ඊතලේ ඔබනවා. දැන් දෙක දොගොල්ලෝ මෙතන මට ක්‍රෙඩිට් තව තියෙන 40 කියලා ආව ඩිස්මිස් කියලා අපි දැන් මේක අප්ලෝඩ් වුණාට පස්සේ සෙට් වෙනවා. හරි ඉතින් මගේ වීඩියෝ එක දැන් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. අපි බලමු මේක මොන වගේද කියලා මේ වීඩියෝ එක. අපි ලොකු කරන් බලමු. අපි බලමු ලොකු කරලා. හෙලෝ යාළුවනේ. මම
දෙක්කද අපිට මේ විදිහට වීඩියෝ එක හදාගන්න පුළුවන්. මම දාපු විදිහටම ෆොන්ට් එක ඇල තියෙනවා. එළෝ යාළුවනේ ස්තුතියි කියලා. මම වාහනයක් ගත්තා කියලා ඒ විදිහටම වෙලා තියෙනවා. හෙලෝ යාළුවනේ මම වාහනයක් ගත්තා. ස්තුතියි. හරි ඉතින් මේ වීඩියෝ කාට තේරුණාද? ඒ කියන්නේ තේරුණාද තේරුන්නේ නැද්ද? ඔයාලට පැහැදිලිද කියලා පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මාව subscribe කරපු නැති අය දැම්ම ඔය රට පස්සේ subscribe කරන්න ක්ලික් කරලා join වෙන්න. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ තවත් interesting වීඩියෝ ඔයගොල්ලන්ගේ ළඟටම ගෙන්නා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම goodbye.